ඉතින් මේ වීඩියෝෙන් අද මම කතා කරනවා කොහොමද අපේ Bybit කාඩ් එකට ඩොලර්ස් টොප් අප් කරන්නේ කොහොමද කියලා. ඉතින් අපේ Bybit කාඩ් එක තිබ්බට වැඩක් නැහැ. Bybit වලට එක ඩොලර්ස් තියෙන්න ඕනේ අපිට මේ කාඩ් එක පාවිච්චි කරන්න. ඉතින් මේ වීඩියෝ එක අන්තිමට අද මම කතා කරනවා කොහොමද මේ විදිහට ඩොලර්ස් අපේ Bybit එකට টොප් අප් කරගන්න කොහොමද කියලා. ඉතින් මේ තමයි මම Bybit ගැන කරන හතරවෙනි වීඩියෝ එක. ඉතින් මම කලින් වීඩියෝ 3ක් කරා කොහොමද කාඩ් එක ගන්න, virtual කාඩ් ගන්න කොහොමද, කාඩ් එක ඇක්ටිවේට් කරන්න කොහොමද. ඔයගේ ගොඩක් දේවල් ගැන අපි මේ කලින් කරපු වීඩියෝ 3ෙන් කතා කරා. ඉතින් මේක තමයි හතරවෙනි වීඩියෝ එක. ඉතින් මේ වීඩියෝෙන් අද මම කතා කරනවා කොහොමද අපේ Bybit ඩොලර් එක ඩොලර්ස් টොප් අප් කරලා කාඩ් එකෙන් වියදම් කරන්න හදාගන්න කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ හොඳ නම් අනිවාර්යයෙන් ලයික් කරන්න. ඔයගොල්ලෝ තම channel එක subscribe කරලා නැත්නම් යටින් subscribe කරලා එකතු වෙන්න. welcome to tech by සඳරු. මුලින්ම අපි කතා කරන්න යන්නේ කොහොමද Bybit එකේ තියෙන P2P option එක පාවිච්චි කරලා ලේසියෙන්ම ඩොලර්ස් buy කරන්නේ කොහොමද කියලා. මුලින්ම කියන්නම් මොකද්ද මේ P2P option එක කියන්නේ කියලා. ඉතින් ඔයාලට පුළුවන් මේ Bybit එකේ P2P option එකට ගිහිල්ලා ඩොලර්ස් sell කරන sellersලා, ඒ කියන්නේ අපේ ලංකාවේ sellersලා ඉන්නවා මේ Bybit එකේ ඩොලර්ස් sell කරන. අපිට පුළුවන් මේ seller කෙනෙක්ගේ බැංකුවකට සල්ලි දාලා ලේසියෙන්ම අපිට Bybit එක හරහා ඩොලර්ස් ටික top up කරගන්න. ඉතින් මේ option එක තමයි අපි මේ P2P option එක කියන්නේ. එහෙනම් අපි දැන් බලමු කොහොමද මේ P2P option එක පාවිච්චි කරලා ලේසියෙන්ම Bybit එකට ඩොලර්ස් top up කරගන්නේ කොහොමද කියලා. right, දැන් අපි කතා කරන්නේ කොහොමද Bybit එකේ තියෙන P2P trading option එකෙන් ලේසියෙන්ම ඩොලර්ස් buy කරන්නේ කොහොමද කියලා. මුලින්ම කරන්න ඕනේ Bybit app එක open කරගන්න ඕනේ. ඉතින් දැන් මම මේ විදිහට Bybit app එක open කරගන්නවා. open කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට Bybit එකේ home page එක open වෙනවා. එතන ඔයාලට බලා ගන්න පුළුවන් උඩින්ම deposit කියලා බටන් එකක් තියෙනවා. අන්න ඒ බටන් එක click කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අද අපි මේ වීඩියෝෙන් කතා කරන ඔප්ෂන් දෙකම මෙතන යටින් ඩිස්ක් කරලා තියෙනවා. ඉතින් දැන් අපි කතා කරන්නේ කොහොමද P2P trading වලින් ලේසියෙන්ම ඩොලර්ස් buy කරන්න කියලා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මෙතන තියෙන P2P trading කියන ඔප්ෂන් එක ක්ලික් කරගන්න ඕනේ. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙතන එක එක කට්ටියගේ ගණන් වගේ පෙන්නනවා. ඉතින් මෙතන ඉන්නේ P2P trading වල. ඒ කියන්නේ Bybit P2P platform එකේ ඩොලර්ස් sell කරන sellersලා. ඉතින් මේ sellersලාට සල්ලි දාලා තමයි අපි ඩොලර්ස් buy කරන්න ඕනේ. ඉතින් මේ P2P trading එකේ වෙන්නේ ඒක. ඒ කියන්නේ අපිට මෙතන කැමති සෙලර් කෙනෙක්ව තෝරගෙන ඒ සෙලර්ගේ බැංක් account එකට සල්ලි දාලා ලේසියෙන්ම ඩොලර්ස් ටික buy කරගන්න. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන එක එක ගණන් වලට සෙලර්ස්ලා ඉන්නවා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙතන 320 321 322 ඔයගේ එක එක ගණන් වලට සෙලර්ස්ලා ඉන්නවා. ඉතින් මේ 320 කියන්නේ මේ සෙලර් දෙන ඩොලර් එක වටිනාකම. උදාහරණයක් විදිහට හිතන්න ඔයා රුපියල් 2000ක ඩොලර්ස් buy කරනවා කියලා. එතකොට මේ සෙලර්ගෙන් ගත්තොත් ඔයාට එක ඩොලර් එක රුපියල් 320 ගන්න තමයි මේ සෙලර්ගෙන් ඔයාට ගන්න වෙන්නේ. ඉතින් ඔයාට කරන්න තියෙන්නේ මෙතන කැමති සෙලර් කෙනෙක්ව තෝරගන්න එක ඉස්සල්ලාම. ඉතින් ඔයා සෙලර් කෙනෙක් තෝරගන්නකොට බලන්න ඕනේ දේවල් කීපයක් තියෙනවා. මුලින්ම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන සෙලර්ට එහා පැත්තෙන් තියෙනවා 100%ක්. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මේ දැන් මම සිලෙක්ට් කරලා ඉන්න සෙලර්ගේ 98ක් පෙන්නනවා. ඊට යටින් ඉන්න සෙලර්ගේ 89ක් පෙන්නනවා. ඕ වගේ ප්‍රතිශත ගණනක් පෙන්නනවා. ඉතින් මෙතනින් පෙන්නන්නේ ඒ සෙලර්ගේ රේටින්ග්ස්. ඒ කියන්නේ මේ 98 89 කියන්නේ හොඳ රේටින් ප්‍රමාණයක්. ඉතින් මේ විදිහට සෙලර් කෙනෙක් තෝරගන්නවා නම් ඔයා ඉස්සල්ලාම මේ විදිහට 100ට අගේ වැඩි කෙනෙක් තෝරගන්න ඕනේ. ඒ වගේම ඔයා බලන්න ඕනේ මෙන්න මෙතන මේ සෙලර් ඕඩර්ස් කීයක් කරලා තිනවද කියලා. ඉතින් මේ පළවෙනියට එන්න සෙලර් ඔයාලට බලන්න පුළුවන් ඕඩර්ස් 2952ක් මේ විදි කරලා තියෙනවා. ඒ කියන්නේ ඔයා හොඳ සෙලර් කෙනෙක්. ඉතින් ඒ වගේ සෙලර් කෙනෙක් මුලින්ම තෝරගන්න ඕනේ. දැන් මම මේ විදිහට පළවෙනියට ඉන්න සෙලර්ව තෝරගන්නවා. මේ විදිහට මම buy click කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ වගේ page එකක් open වෙනවා. ඊට පස්සේ ඔයා බලන්න ඕනේ මේ සෙලර්ගේ limit එක කීයද කියලා. ඉතින් ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන බිඳුවට යටින් තියෙනවා limits කියලා. මෙතන තියෙනවා මේ සෙලර්ගෙන රුපියල් 2000 ලක්ෂ 3ත් අතර ඩොලර්ස් ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා මේ සෙලර්ගෙන් ඩොලර්ස් ගන්නවා නම් ඔයා අවම රුපියල් 2000කවත් ඩොලර්ස් ගන්න ඕනේ. දැන් මම මෙතන රුපියල් 2000ක් type කරගන්නවා. right, මේ විදිහට මම රුපියල් 2000ක් මෙතන type කරගත්තා. ටයිප් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ රුපියල් 2000ට ඩොලර්ස් කීයක් ඔයාලට Bybit account එකට ඩිපොසිට් වෙනවද කියලා. මේ විදිහට ඔයාලා ගාන ටයිප් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් පොඩ යටට ගියාට පස්සේ මෙන්න මෙතන buy කියලා option එක. අන්න ඒ buy button එක click කරගන්න. ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට P2P order එක මෙහෙම open වෙනවා. ඒ වගේම ඔයාලට බලන්න පුළුවන් මෙන්න මෙතන pending for payment කියලා වැටෙන මෙන්න මේ විදිහට bank account එකක් පෙන්නනවා. ඉතින් මේ bank account එකක් පෙන්නන්නේ මේ සෙලර්ගේ bank account එක. ඉතින් දැන් අපි කරන්න ඕනේ අපි මෙන්න මේ bank account එකට මෙන්න මෙතන අපි දාපු ගාන send කරන්න ඕනේ. දැන් මෙතන situation එක අනුව නම් ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ bank account එකට රුපියල් 2000ක් deposit කරන එක. 2000ක් deposit කළා ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මෙතන payment complete කියන බටන් එක click කරගන්න ඕනේ. click කරගත්තට පස්සේ ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ tick එකකට මේ tick එකක් දාලා මෙන්න මෙතන confirm කියන බටන් එක click කරන්න.
ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් අර බැංක් රිසිප්ට් එක මෙන්න මේ කන්ටැක්ට් සෙලර් ඔප්ෂන් එකෙන් ගිහලා සෙලර්ට සෙන්ඩ් කරන්න. ඉතින් ඒ විදිහට තමයි කරන්න ඕනේ. ඊට පස්සේ සෙලර් කරන්නේ ඒ බැංක් රිසිප්ට් එක චෙක් කරලා ඔයාගේ පේමන්ට් එක කම්ප්ලීට් නම් එයා ඒ පැත්තෙන් ඩොලර්ස් ටික සෙන්ඩ් කරනවා. එතකොට වෙන්නේ අර අපි ඉස්සලා පෙන්නපු ඩොලර්ස් ගන්න ඔයාගේ Bybit account එකට ඩිපොසිට් වෙන එක. ඉතින් මේ විදිහට තමයි P2P ඔප්ෂන් එකෙන් ලේසියෙන්ම ඩොලර්ස් බයි කරන්නේ. රයිට්, මේ විදිහට තමයි ඉතින් Bybit එකේ P2P ඔප්ෂන් එක පාවිච්චි කරලා ලේසියෙන්ම ඩොලර්ස් টොප් අප් කරගන්නේ. දැන් මේ විදිහට තමයි ඉතින් අද වීඩියෝ එක උනේ. ඉතින් අද මේ වීඩියෝ එක කතා කරා කොහොමද ඔයාගේ Bybit wallet එකට ලේසියෙන්ම ඩොලර්ස් টොප් අප් කරගන්නේ කොහොමද කියලා. මේ වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් ලයික් කරන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් ආයෙත් සෙට් වෙමු. මේ ටෙක් බයි සඳරු.